Hi guys! ඔයාලට සුබ දවසක්. මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මං අද අරගෙන ආවේ අද දවල්ට මම හදපු කෑම එකේ රෙසිපි එක. එන්නකෝ බලන්න මම හදපු ඒවා. මේ තියෙන මඤ්ඤොක කොළයි, පරිප්පුයි, බලකරවල බෙදලයි. බලමුකෝ අපි දැන් කොහොමද මේක හදාගත්තේ කියලා. ඉස්සෙල්ලම අපි මඤ්ඤොක කොළ ටික හොඳට හොදලා මෙන්න මේ වගේ පොඩියට කපා ගන්න ඕනේ. අපි දැන් හදන්නේ ඒකට අවශ්‍ය කරන ලුණු සුදු ලුණු ටික කපා ගන්න. කොළයකට අපි සුදු ලුණු ගන්නේ කොටලා. මම මේ කපා ගන්නේ පරිප්පු එකටත් එක්ක. ඔයාලත් මේ කොළ මැල්ලුම හදලා බලන්න, හරිම රසයි. මම දැන් මේ හදාගන්න හදන්නේ පරිප්පු එක. මම පරිප්පු එක හදන්නේ ඉස්සෙල්ලාම වතුරෙන් ලිපේ තියලා පස්සේ ඉරි දාලා. දැන් මම මේ කපපු මඤ්ඤොක කොළ ටික කොටා ගන්න හදන්නේ. ඔයාලා මේක කොටන්න කලින් හොඳට වතුර ටික බේරෙන්න තියලා ගන්න. මෙන්න මේ විදියට හොඳට කුඩු හැලෙන්න කොටා ගන්න ඕනේ. ඔයාලා මේක කොටා ගන්නකොට කොච්චි ටිකක් එහෙම දාලා කොටා ගන්න. දැන් අපි මේකට ලුණු කුඩු ටිකකුයි ලුණු ටිකකුයි දාලා ලිපේ තියාගන්නේ. කොළ ටික බාගෙට මැලවෙනකොට පොල් ටික එකතු කරලා මේ විදියට හැන්දෙන් කුරුගා ගන්න. මඤ්ඤොක කොළ සාමාන්‍ය කොළ වගේ නෙවෙයි, ටිකක් වැඩිපුර මැලවෙන්න ඕනේ. දැන් මේ හට්ටියටම තෙල් ටිකක් ලිපේ තියලා අපි මේ විදියට වේලප්පු මිරිස් කරල් ටිකක් දා ගන්නවා. දැන් ලුණුයි සුදු ලුණුයි දාලා මේ ටික තව කවලම් කරගන්න. දැන් මඤ්ඤොක කොළ ටික මැලවිලා තියෙන්නේ. මේක සුවඳක් එනවා. ඒ සුවඳ එනකන් හොඳට මලව ගන්න. දැන් පරිප්පු එකයි කොළ එකයි දෙකම හදලා ඉවරයි. මම දැන් හදන්නේ මේ කරවල ටික බෙද ගන්න. මේකත් එක්ක හරියන්නේ බල කරවල. මේ වගේ සාමාන්‍යයෙන් ටිකක් ලොකුවට කෑලි කපලා ගන්න ඔයාලා. ලුණු දාලා තෙල් දානවට වඩා මේ විදියට නිකන් බෙදලා තමයි රස. මම දැන් ඔක්කොම ටික උයලා ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නේ. පේනවනේ කොළ එකේ පාට හොඳට මැලවිලා තියෙන්නේ. ඔයාලත් මේ විදියට හදලා කාලා බලන්න, හරිම රසයි. කලින් මම මඤ්ඤොක කොළ කන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒ වුණාට දැන් නම් හරි ආසයි කන්න. මම මේක කන්න ගත්තේ හස්බන්ඩ්ලයි ගමේ ගියාට පස්සේ. එහෙ හදනවා, හරිම රසයි. ඔයාලත් මේ මෙනු එක try කරලා බලලා රස නම් මට කමෙන්ට් එකක් දාන්න. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.